ආයිබවන් තේරු දෙනාටම අද මම මේ වීඩියෝ එකෙන් ගෙනු ලබන්නේ ලංකාවේ සුපිරිම ජනප්‍රියම ගායක ගායිකාවන් සංගීත ප්‍රසංගයකදී ගීත ගායනා කිරීම සඳහා අය කරන මුදල පිළිබඳ ඔයාලා දැනුවත් කිරීම සඳහා මේ මුදල ඔයාලා හිතන විදියට සාධාරණ මුදලක්ද කියලා යටින් කමෙන්ට් කරන්න. ප්‍රථමයෙන්ම ගමු ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් වන ශ්‍යාම් මීරංග සංගීත ප්‍රසංගයකදී ගීත ගායනා කිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදල අය කරනවා කියලා සඳහන් කරනවා. මේ මුදල සාධාරණදයි යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලංකාවේ තවත් ජනප්‍රියම බෑන්ඩ් එක වන වස්ති කියන්නේ අනුෂ්ක ඇන් දුරාජ් ඒ අය ගීත ගායනා කිරීම සඳහා ලක්ෂ 9ක පමණ මුදල අය කරනවා බව සඳහන් කරනවා. ඒ වගේම ශෂිකා නිශංසලා ලක්ෂ 10ක පමණ මුදල අය කරනවා කියලා සඳහන් කරනවා සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහා. ඒ වගේම ජයශ්‍රී ඒම පුද්ගලයන් සංගීත ප්‍රසංගයේදී ගීත ගායනා කිරීම සඳහා ලක්ෂ 5ක පමණ මුදල අය කරන බව සඳහන් කරනවා. ඒ වගේම හදවතේ ගායකයා ඒ වගේම ලංකාවේ ජනප්‍රියම ගායකයා වන චාමර වීරසිංහ ලක්ෂ 9ක පමණ මුදල අය කරනවා කියලා සඳහන් කරනවා සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහා. ඒ වගේම තවත් ජනප්‍රියම ගායකයෙක් වන සංඝ දිනේෂ් ලක්ෂ 6ක පමණ මුදල අය කරනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම නවපරුපුරේ ජනප්‍රියම ගායිකාවක් වන හානා ලක්ෂ 10ක පමණ මුදල අය කරනවා සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීම සඳහා. ඔයාලා මේ මුදල සාධාරණදයි යටින් කමෙන්ට් කරන්න. ඔවුන්ගේ ජනප්‍රියතාවය හා බෑන්ඩ් එක අනුව තමයි ඔවුන් මේ මුදල තීරණය කරලා ලබන්නේ. ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකෙන් හමු. ජය වේවා.